Hello guys, welcome to my YouTube channel. ඉතින් මගේ කලින් වීඩියෝ බලපු කට්ටිය දන්නවා මම මේ දවස්වල ගෙදර වැඩ. එතකොට මම ජනරල් දොරවල් පේන්ට් කරලා ඉවර අන්තිම වීඩියෝ එක කට්ටිය ඒක දකින්න ඇති. එළිය පැත්තෙන් ඇතුල් පැත්තෙන් ඔක්කොම ඉවරයි. මේ වගේ දැන් ලූවර් වල එහෙම ගලවලා එළිය පැත්තෙන් ගන්නකොට ගන්න පුළුවන්. ඒක නිසා තමයි ටික ටික කරලා තියෙන අතුල් පැත්තෙන් ඉවරයි. දැන් තියෙන්නේ බිම තින්ත ගන්න. දැන් බිම හදන්න ඕනේ. අතු ගාලා ටික කරලා එහෙනම් මේ වීඩියෝ ඉවර වෙනකන් දිගටම ඉන්න. හරි ඉතින් ගිය වීඩියෝ එකෙන් ඔය කට්ටිය දකින්න නැති බිම හොරලා බිම හදාගත්ත තින්ත ගන්න. දැන් මේ බිම අතු ගාලා රෙදි කෑල්ලකින් පිහදලා දැම්ම තින්ත ගන්න කලින් ඒකල මුලින්ම බිත්තියයින පොඩි පින්සලකින් තින්ත ගෑවා. අපි මේ මම මුලින්ම ලොකු පින්සලෙන් තමයි බිම තින්ත ගන්න ගියේ. ඒකල ගායවට පස්සේ ටිකක් අර මේ ඉරිරි වදිනවා. ඊට පස්සේ රෝලෙන් ගන්නවා කියලා තීරණය කරා. ඊට පස්සේ රෝලෙන් තමයි ගෑවේ. මුලින්ම බිත්තියයින ගාගෙන ඊට පස්සේ රෝලෙන් ගෑවා. හරි ඉතින් දැන් මේ උඩ කොටසේ කියන්නේ කෑම කාමරේ අන්තිම ටික ගන්නනේ. ඔය ටික ගාලා ඉවරනට පස්සේ මුළු ගෙදරම ඒ කියන්නේ කෑම කාමරේ සාලේ බිම රත් පාට තින්ත ගාලා ඉවරයි. දැන් මේ අනිත් පහුවෙන්දා එතකොට තින්ත ගාපු බිම තින්ත ගාපු දවසම ගියා කොහම හරි වැඩේට. අනිත් පහුව උදේම ගෙදර තියෙන ලිය පුරු ටික හේතුව තින්ත ගන්න.
කෑම මේසෙ පුටු ටිකයි තව ලී පුටු වගේක් තිබ්බා ගෙදර ඉඳගන්න. ඒ ටිකත් හොදලා දැන් ඉතින් ඒ ටිකේ තින්ත ගාන තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි ඉතින් දැන් මේ බිම තින්ත ගාලා ඉවරලා බිම වේරුණාට පස්සේ කෑම මේසේ කකුල්ලත් මම තින්ත ගෑවා. ඒවත් වේරුණාට පස්සේ දැන් මේ ඒවා කෑම මේසේ ඇතුළට ගන්නවා. තව ඉතින් ගෙදර ඇතුළේ බාරු ටික ඇතුළට ගන්නවා. ඉතින් දැන් නම් ඔයාලට මතකද දන්නේ මම කලින් කිව්වම කුස්සියේ බිත්තිවල තින්ත ගන්න නෑ කියලා. මොකද අම්මා කිව්වා කුස්සිය අස් කරනකම් කුස්සියේ බිත්තිවල තින්ති ගන්න එපා කියලා. ඒක නිසා මම ගෑවේ නෑ. ඊට පස්සේ අම්මා කුස්සිය අස් කරා. අස් කරලා අප්පච්චිත් එක්ක අනිත් බඩු ටික ගේ ඇතුළට ගන්නකම් මම දැන් මේ කුස්සියේ බිත්තිවල තින්ත ගන්නවා. මට කුස්සියේ බිත්තිවල විතරයි ගේ ඇතුළේ තින්ත ගන්න ඉතිරිලා තිබ්බේ. මම ඉතින් කුස්සියේ බිත්තිවල තින්ත ගාලා ඉවරනකොට ඒ කට්ටිය ගේ ඇතුළට ගන්න ඕනේ බඩු ඔක්කොම ටික අරගෙන පුරු ටික හැම. ඔය තියෙන ටීවී ස්ටෑන්ඩ් එකයි එහා පැත්තේ තියෙන කබඩ් එකයි නම් මම අල්ලලා දෙන්න ගියා. මායි අප්පච්චි තමයි ගේ ඇතුළට ගෙනාවේ. ඉතිරි ටික ඉතින් අම්මයි අප්පච්චි ගේ ඇතුළට හිමියට ගෙනල්ලා පුරු ටිකයි ඔය ටෙඩි බෑර් ටිකයි ඔක්කොම ටික ඇතුළට ගෙනල්ලා ඊට පස්සේ අනිත් පවෙන්දා ඒ කියන්නේ කුස්සියේ බිත්තිවල තින්ත ගෑවට පස්සේ දවසේ මම කුස්සියේ ජනෙල් වලයි ගේ ඇතුලේ ඉතිරිලා තිබ්බ ජනෙල් දොරවල් වලයි උළුහව්වලයි තින්ත ගන්න ගත්තා. එතකොට ඉස්සරහා ඔය කට්ටිය කලින් වීඩියෝ එකේ දකින්න තියෙ ඉස්සරහා දොරේ හැම ඉස්සරහා පැත්තෙන් විතරයි ගාලා ඉවර කරලා තිබ්බේ. ඊට පස්සේ එළිය පැත්තෙන් ඉස්සරහා දොරේ එළියයි ඉස්සරහා කාමරේ ජනෙල් එළියයි ඒ ටිකත් ගෑවා. හරි ඉතින් ඒවත් ඔක්කොම ටික ඉවර කරලා දැන් මේ පැත්තේ ජනේලේ තින්ත ගන්න තමයි යන්නේ. ඊට කලින් ඒක හොඳට පිහදන්න වතුර දාලා දූවිලි ටික අයින් කරගන්න ඕනේ. ඒකට දකින්න ඇති කලින් වීඩියෝ බැලුවා නම් මේ පැත්තේ තනිකරම බඩු කියලා තිබ්බ නිසා මේ මුකුත් කරන්න බැරි වුණා ඒ ජනේලේ පිහදන්නවත්. ඊට පස්සේ ජනේලේ තිබ්බ උඩ ලූවර් ටික මම ගැලෙව්වා. ඒක දැන් මේ ටික තමයි පේන් කරන්නේ. ඔය ජනේලේ ලූවර් ටික ඉස්සරහා කාබල් ගේ ලූවර් ටික මම ගලවලා පේන් කරා. ඒ ටිකයි කරන්නත් තියෙනවා.
එදා ඔක්කොම ලියපු පුරු ටික හේතුවට කෑම මේසේ පුටු වල තින්ත ගන්න බැරි වුණා. පුටු හොදලා දවස් 4-5කට පස්සේ වගේ තමයි මේ තින්ත ගන්නේ වගේ. අපේ ගෙදර එළියේ කොටස් වල බිත්ති වල තින්ත ගානති හරියම පොඩි ප්‍රමාණයක්. ඉස්සරහා අර කොළ පාට අනුකොළ වගේ කාපට් එක ගහලා තියෙන්නේ. මේ පැත්තේ මේ ටිකයි ඉස්සරහත් පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ටිකේ විතරයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ කොටසේ රතු පාට තින්ත ගන්න ඉතිරලා තිබ්බ බිම සම්පූර්ණයෙන් මෙදා ගෑවේ නැහැ. එතකොට යන්නේ අමාරුයිනේ. දැන් ඔන්න ඔය ටික ගෑවා ඉදා හවස් වෙලා ඊට පස්සේ. ඊටත් පස්සේ දවසේ හවස් වෙලා, කියන්නේ මේ දැන් හොඳටම හවස් වෙලා නැහැ. මෙච්චර කළුවර වෙලා තිබ්බට වහින්න ඔන්න මෙන්න මම අනිත් පවුදා එළිය බිම තින්ත ගන්න ඕන නිසා මේ හවස් වෙලා බිම හොදනවා වෙරෙන්ඩ එක.
හරි ඉතින් උදේම වැරෙන්ඩ එක බිම තින්ත ගයවා. මොකද හවස් වෙනකොට වහිනවා. ඊට පස්සේ ගෙදරට එන පාර කැඩිලා වැස්සත් එක්ක පොඩ්ඩක් ජරා වෙලා තිබ්බ. ඊට පස්සේ පාර හදන්න ගත්තා. හරි දැන් පාරේ තිබ්බ විදිහට මට හදාගන්න විදිහට කලවල හදලා ඉවරයි. දැන් තියෙන සිමෙන්තියක් ගන්නලා සම්පූර්ණයෙන්ම දාගෙන යනවා. පාරට සිමෙන්ති දාන්න කලින් ඉස්සරහා පොඩ්ඩක් මෙන්න මේ විදිහට හදාගත්තා. පොඩ්ඩක් කණුවය කපලා පොඩි ලයින් දෙකක් වගේ දාගන්න. ඊට පස්සේ ගෑරේජ් එක පැත්තේ තමයි සිමෙන්ති අනාගත්තේ. ඔය කට්ටියට පේනවා ඇති මේ අපේ ගෙදර ගේට්ටුව ගලවලා පේන් කරලා තියෙන්නේ. මට ඒකේ වීඩියෝ ගන්න බැරුණා. මොකද මම අර දැන් මේ පෙන්නවා වගේ කාණු දෙක කපලා උදේම මේ හදාගත්ත හවස් වෙනකොට වහින නිසා මේ දැන් මේ අනිත් පහුදා මේ අර පාර හදාගත්ත දවසේ අනිත් පහුවෙන්ද උදේ මම ඊට පස්සේ ලයින් දෙක වගේ ඒ දෙක කාණු කපලා හදාගත්තා. එතකොට අප්පච්චි සච්චේත් එකතු වෙලා මේ ගේට්ටුව ගලවලා ඔන්න ඔය විදිහට ගෙරිච්ච එක ගෙනල්ලා පේන්ට් කරලා උදේ මේකත් වේලෙන්න ඕන නිසා වැස්සට කලින්
හරිද ඔක්කොම ගෙදරට එන්න පාරේ වැඩ ටික ඉවරයි. මම හදාගත්ත ලයින් එක වගේ දෙකක් දැම්ම. ඊට පස්සේ මේ විදිහට පාර වැඩ ටිකක් ඉවරයි. ඒතර වලට දැන් පෙරේ ගේට්ටුවත් හයි කරලා ඉවරයි දැන්. එතකොට ඒ ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් මේ අනිත් පහුවෙන්දා ඒ කියන්නේ මේ ලයින් එක වගේ එක දාගත්තට පස්සේ දවසේ පාරේම හතරේ වුණාට පස්සේ දවසේ මම ඒ වගේ දාලා තිබ්බර ලෑලි ගලවලා මැදට දැන් මේ වැලි ගල් ගේන්න තමයි හිටියේ මේ පතලි ගිහිල්ලා අප්පච්චිට වැඩත් එක්ක පතල යන්න තුන්නේ. ඊට පස්සේ මැදට වැලි දැම්මා. ඊට පස්සේ මම මේ විදියට ගෙදර පිටිපස්සට සිමෙන්ති ටිකක් දාලා දෙන්නකෝ අම්මා. ඊට පස්සේ ඒ ටික දැම්මා. සීයකුව ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන පඩි පෙලක් දාලා දෙන්න එක. ඊට පස්සේ මම තව ගල් තුනක් කියලා එතනට ඒ විදිහට පඩි පෙලක් හදලා දුන්නා. එහෙනම් අපි විතර කීයක් විතර කරනවද දන්නේ නැහැ අම්මා. දැන් නිකන් ගෝලෙන් නම් හරි දෙනවා කියලා නේ. කීයක් කොටියක් දාන්නේ? හා. හරි ඒ විදිහට සිමෙන්ති වලින් කරන වැඩත් ඔක්කොම ටික වුණාට පස්සේ ගෙදර ඉස්සරහා උඩ ඒ කියන්නේ වහලේ උඩ කොටසේ මෙන්න මේ විදිහට තින්ත ගෑවා. ඒ ටික පොඩ්ඩක් කළු පාට වෙලා වගේ තිබ්බ. ඊට පස්සේ ඒ ටික ආය අලුතින් තින්ත ගෑවා. හරි ඉතින් වැඩ ටික කොහොම ඔක්කොම ටික ඉවර වෙගෙන යද්දී මෙන්න මේ විදිහට මම අබගහ යතු ටිකක් කැපුවා ගෙදර අපි වහට බාරලා තියමු. මොකද ඔය ටික තිබුම හරිම කරදරයක් කලවැද්ද වෙන්න ගත්තා. ඊට පස්සේ මම ඒ ටිකත් කපලා දාලා නංචි ගහේ අතු කපන්න ගත්තා. නංචි ගහේ නම් මම අතු කපන්න ගත්තේ ගෙදර ඉස්සරහම තියෙන එක. විශේෂයෙන්ම මේ දැන් මම හැදුවනේ මේ වැලි හැම දාලා ගෙදරට එන තැන. මේක මේ කාලේ කොළ වැටෙන වැඩි. ඒ වගේ මල් හැදුනවා ලස්සන නංචි මල්. මේ කට නමනා කියනත් දැන් අපිට නංචි කියලා කියන්නේ එල්බීසේ කියලා කියනවා. ඒ වුණාට මේ අර වැටුණාට පස්සේ අතු ගන්න හරි අමාරු නිසා මම කැපුවා. හවස තමයි පටන් ගත්තා. ඊට පස්සේ තවත් ටිකක් හවස් වෙනකොට මේ කළු කරලා වහින්න ගත්තා. මේ ඒ විදිහට පොඩ්ඩක් අකුණක් දැක්කා. දැන් මේ අකුණ ගදිවා මුඩනේ. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉක්මන් කරාට පස්සේ මේ විදිහට ඇගිල්ල කපලා ගියා. හරි ඉතින් ඊයේ නංචි ගහ අතු කපන්න ගිහිල්ලා ඇගිල්ල කපා ගත්තා. කට්ටිය දකින්නේ සමහරකට මම දාන ෆොටෝ එක වැඩේ කියන්නේ ඒක වැඩි වෙලාවක් දාන්න බෑ. මේ YouTube මේ පොලිසි ගයිඩ්ලයින් එකත් එක්ක මේ ඔය ලේ තියෙන ඒවා දාපුවම අර වයිලේෂන් කියලා කොපිරයිට් අදිනවා. අයියෝ සම්පූර්ණයෙන් කපල ඉවර කරගන්නත් බැරුණා. ටිකක් ඉතුරු වුණා. මෙන්න මෙතන මේ ටික ඉතුරු වුණා. එහෙම ගත්තා මෙහෙම. මේ පැත්ත මේ ටික ඉතුරුනේ.
හරි ඉතින් දැන් අද ඇවිල්ලා කවදද 10 බ්‍රහස්පතින්ද අද 10 බ්‍රහස්පතින්ද මේ වෙනකොට මගේ ඔක්කොම සම්පූර්ණ ලොකු වැඩ ඔක්කොම ඉවරයි. ගෙදරට ඔක්කොම අතුරු ඉවරයි, බිම තින්ත ගා ඉවරයි, සිමෙන්ති දාන තිබ්බා සිමෙන්ති දාලා ඉවරයි. ඕක තමයි තිබ්බිට ලොකු වැඩේ ඉවර කරගන්න බැරුණා. නැගිලා පොඩ්ඩක් වුණා. ඊට පස්සේ දැන් තියෙන පොඩි වැඩ ටික ඔය මේ මෙන්න මේ ජනේල් වල මේ තින්ත ගාදිගේ ඇවිත් තියෙන දාලා පිළිවෙල දාන්න ඕනේ. ඒ ටිකයි ඔයගේ පොඩි වැඩ ටිකක් තියෙන ආච්චිලා විතර පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න ඕනේ. විශේෂයෙන් මාට ගියෝ දන්න ඕනේ ජරා කියලා. හරි ඉතින් බලාගෙන ඉන්න. කොණ්ඩේ කපාගෙන යන්නත් උන්ට ආව. ඒ පොඩි වැඩ ටිකක් තියා. හරි එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මම ඉතින් ඊට පස්සේ ආච්චිලා ගෙදර පොඩ්ඩක් සුද්ධ කරලා දුන්න ජනේල් ටික පිහදලා බිම මොක් කරලා එහෙම දුන්නා. මේ මකරෝ දැල් කඩලා ආච්චි අනිත් ටික නම් කරගෙන තිබ්බා. මේ කර්න් හොදලා ඒ ටික කරගෙන තිබ්බා. ඊට පස්සේ මෙන්න ඔය වගේ පොඩි වැඩ ටික දුන්න ඔක්කොම පුරු ටිකත් පිහදලා එළියට දාලා පිහදලා එළියට දැම්මේ. මේ එළියට දාලා පිහදලා තමයි ඇතුළට ගත්තේ. ඒ වගේ ඉතින් පොඩ්ඩක් අත් කරලා දුන්නා ආච්චිලා ගෙදරත්. අද අප්‍රේල් 12 පොය දවස මගේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් මම තියෙන පොඩි වැඩ ටිකක් කරන්න. පොඩි වැඩ ටිකක් කරන්න තමයි තියෙන්නේ. බලමු. මගේ සම්පූර්ණ ඔක්කොම ගෙදර වැඩ ටික නම් සම්පූර්ණයෙන් ඉවරයි. ඊයේ මොකද වීඩියෝ කරන්න බැරුණා. ඊයේ උදේ මම මාළු ටැංකිය හදුවා. මාළු ටැංකිය හොදලා ඒකලා මම ටවුන් ගියා. කොණ්ඩේ කපා ගන්න ගියා පොඩ්ඩක්. දෙපැත්තෙන් පොඩ්ඩක් අඩු කරා. ඊට පස්සේ යාළුවෝ හම්බුනේ. ඊට පස්සේ යාළුවොත් එක්ක ඉස්කෝලේ වැත්තේ පොඩ්ඩක් දාලා කලේ ආවසම යාළුවෙක් ගෙදර ගියා. ඉරාගිරි යාළුවෙක් ගෙදර ඊට පස්සේ දැන් ඇන්ටික් කර කලින් ගෙදරට ආවේ. දැන් 10යි ගානකට විතර ගෙදරට ආවේ. ඒකලා දැන් අද තියෙන පොඩි පොටේ පිටේ පොඩ්ඩක් සුද්ධ කරන්න තියෙන ඒ ටික තමයි අද තියෙන පොඩි වැඩ ටික. අම්මා මහනවා. බෝ අයියෝ මේ දේනවනේ තාම ඇති. ආවෝ වාගේ වැටෙන්නේ.
හරි ඉතින් ඔහොම තමයි දැන් ගෙදර වැඩනක් මෙවරුනේ මේ 12 වෙනිදානේ අර ඉස්ස එළියේ තිබ්බ පැල ඇතුළට ගන්න නිසා අම්මා කව පැල මල් පෝච්චි වටේ පිහදලා දාන්න කියලා ඊට පස්සේ පිහදලා දුන්නා. ඒතර පැඩින් කොට්ටවල ඇතුලේ වැඩිය පොඩ්ඩක් අර මේ තද වැඩි කියලා පැඩින් අඩු කරන්න කොටස් කපලා ඒ ටික දුන්නාම මහනවා කියලා. ඊට පස්සේ මේ පැත්ත වෙන්නේ සුද්ධ කරා වෙන්න ඔන්න උතන් ටැප් එක ගලවලා ටැප් එක පොඩ්ඩක් කොට කරලා හැදුවා. ඔය වගේ පොඩි වැඩ ටිකක් කරා 12 වෙනිදා පස් කරලා දැම්ම වටේ පිටේ. එහෙනම් අපි ඊළඟට අවුරුදු බ්ලොග්යෙන් හම්බෙමු. එහෙනම් මේ වීඩියෝ එකත් ඉවරනකම් හිටපු හැමෝටම ස්තුතියි. මම අනිවාර්යයෙන් කට්ටිය දාන කමෙන්ට් වලට රිප්ලයි කරනවා. අනිවාර්යෙන් කරනවා. දැන් මේ වීඩියෝ එකට මේ විදිහට වොයිස් කරද්දි මට හොතටම හෙම්බිරිස්සාව අම්මෝ ඉන්නෙත් බොහොම අමාරුයි මම මේ. එහෙනම් හිටපු හැමෝටම thank you වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.